පුළුවන් ඔයගොල්ලෝ ඕන කරන අයට ඒක රික්වෙස්ට් කරන්නත් පුළුවන් in the end. So English and Sinhala දෙකේම explanations යනවා simultaneously. එතකොට දැන් මෙතනදී අපි අද speaking part 2 එක discuss කරන්න reason එක තමයි මේක අපි refer කරනවා cue card එක එහෙමත් නැත්නම් long turn කියලාත්. එතකොට මේක තමයි ඇත්තටම lengthiest part එක in speaking module. ඉතින් එතනදී ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා ස්ට්‍රගල් කරනවා වැඩි in order to deliver a good answer. ඕකට reasons ගොඩාක් තියෙනවා. අපි බලමු මේ reasons මොනවාද? අපි කොහොමද ඒවා overcome කරන්නේ කියලා ඉස්සරහට අපේ මේ slides වලට තියෙන discussions එක්ක. අනිත් එක තමයි මෙතනදී ගොඩක් වෙලාවට අපිට මිත් එකක් තියෙනවා speaking part 2 එකට තමයි majority of the score percentage එකක් තියෙන්නේ කියලා, but then again it's actually not true. එහෙම එකක් නැහැ. අපි overall අපේ performances එක තමයි අපේ overall score එක decide වෙන්නේ. හැබැයි මෙතන තියෙන එක issue එකක් තමයි මේ part 2 එකේදී your examiner will be able to examine you for a long time compared to the other two parts of the speaking module. ඒ කියන්නේ මොකක්ද? දැන් speaking part 1 and 3 එකේදී අපි දෙන්නේ short descriptive answers නේ. ඒ කියන්නේ within like 20 seconds වගේ අපේ answer එක අපි deliver කරලා ඉවරයි. හැබැයි මේ speaking part 2 එක ගත්තම we are talking up to 2 minutes. අන්න එතනදී අපේ examiner ට opportunity එකක් තියෙනවා අපේ strengths and weaknesses හරියට differentiate කරගන්න. අන්න ඒකෙන් වෙන්නේ එයාට opportunity එක තියෙනවා අපේ overall score එක කොහොමද එන්න ඕන කියන එක decide කරගන්න. අන්න ඒ වගේ weight එකක් තමයි මේ speaking part 2 කියන එකට අපිට exam එකේදී තියෙන්නේ. එතකොට දැන් අද අපි මෙතනදී කතා කරගන්නවා මේ speaking part 2 එකේ තියෙන format එක මොකක්ද? ඊට පස්සේ මෙතන තියෙන structural differences, tips මොනවාද? candidates ලා අතින් වෙන common mistakes මොනවාද? ඊට පස්සේ අපි කොහොමද effective විදිහට මේ part එකට exam එකේදී ready වෙන්නේ? ඔය හැම දෙයක්ම අපි අද ඉගෙන ගන්නවා. අනිත් එක තමයි මෙතනදී ඔයගොල්ලන්ට in the end complete May and June වලට අදාළව part 2 වලට prediction files උත් අපි free of charge offer කරනවා. ඉතින් අපි බලමු one after the other අද අපි කොහොමද මෙතන discussion එක වෙන්නේ කියලා. So we'll begin from the first one. So the first one is the IELTS speaking part 2 format. So දැනට already exam කරලා තියෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් exam එක ළඟ දවසක කරන්න ඉන්න කෙනෙක් නම් නැත්නම් exam එක කරන්න බලාපොරොත්තු වෙ මේ දවස්වල YouTube Google එක through එක දේවල් refer කරන කෙනෙක් නම් සමහර විට මේ format එක ගැන idea එකක් ඇති. Habbai, majority of the time, lots of students do not have a good understanding regarding the format of this exam. Specifically this part of the exam. ඉතින් අන්න ඒක නිසා තමයි ගොඩක් වෙලාවට අපිට time එක නැති වෙලා, time එක මදි වෙලා, එහෙමත් නැත්නම් අපිව stress වෙලා, අපි කොච්චර plan කරලා ගියත් අපි plan කරලා ගිය විදිහට අපිට perform කරගන්න බැරි වෙලා, ඔය වගේ ගොඩාක් struggles තියෙනවා. ඉතින් අපි බලමු මේ format එක කොහොමද කියන එක. ඒක difficult නැහැ. හැබැයි it's always good to have a good understanding regarding the given format. So the first point is 1 minute preparation time. දැන් අපි already කරපු කෙනෙක් නම් දන්නවා අපිට exam එකේදී මේ module එකේ මේ part එකට they are giving us 1 minute to prepare our answer. ඔන්න ඔතන ලොකු mistake එකක් ගොඩක් students ලා කරනවා. ඒක තමයි ගොඩක් වෙලාවට ගොඩක් ස්ටුඩන්ට්ස් ලා try කරනවා ඔය 1 minute ඇතුළත complete answer එකක් ලියන්න. ඒක අපිට කරන්න බෑ. That's something very impossible to do. The reason is මොකද 1 minute ඇතුළත අපිට කතා කරන්න ඕන complete speech එකක් ලියලා ඉවර කරගන්න time එකක් නැහැ. අපිට 1 minute දෙන්නේ අපේ answer එක arrange කරගන්න. හරියට point form එකෙන් ලියාගන්න අපි මොනවද explain කරන්න කියන එක. අන්න එතකොට අපි මේ 1 minute හරියට utilize කරේ නැත්තම් එතනින් එහාටම මේ මුළු part එකටම තියෙන impact එක වැඩි ඒකේ. Understood? ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ 1 minute preparation time එකේදී කරන්න ඕන point form එකෙන් අපිට ඕන කරන points ටික පිළිවෙලින් jot down කරගන්න එක. දැන් ඔයාලට මම මෙතන slide එකක පෙන්නන්නම්. දැන් මෙතන ගත්තොත් මේ ෆයිල් එක ඕගොල්ලන්ට මම ප්‍රොවයිඩ් කරනවා. ඕගොල්ලන්ට ඊමේල් එක through හැමෝටම ලැබෙන්න සලස්වනවා වෙබිනාර් එකෙන් පස්සේ. එනකොට අපි දැනට මේක බලමු. දැන් මේ වගේ Q card එකක් ගත්තම මේ වගේ Q card එකක් තමයි ඔයාලට exam එකේදී හම්බෙන්නේ. ඔයාලගේ screen එකේ හරි physically හරි ඔයාලට ඒක
හම්බෙනවා. ඉතින් මේ හම්බුනාට පස්සේ ඕගොල්ලෝ දැනගන්න ඕන මේ 1 minute වලදී මෙතන මේ අහලා තියෙන question card එකටම complete answer එකක් අපිට ලියා ගන්න බෑ. ලියා ගත්තත් අපිට ලියා ගන්න ඇත්තටම බෑ. ලියා ගන්න පුළුවන් කමක් නැහැ. ලියා ගත්තත් හරි short answer එකක් තමයි ලියා ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ 1 minute වලදී කරන්න ඕන දේ තමයි bullet points වලට අදාළව අපි හදාගන්න ආන්සර් එකේ අපි point forms විදිහට තමයි ලියා ගන්න. ඒතර point form එකෙන් තිබ්බම අපිට පුළුවන් අපේ explanation එක descriptively deliver කරන්න. ඊළඟට තමයි 1 to 2 minutes of speaking. මේකත් ලොකු වැරද්දක් ගොඩක් වෙලාට students ලාටින් වෙන. ගොඩක් අය කතා කරන්න බයයි. Lots of students are hesitant to speak because they think they will make mistakes, they do not have much idea regarding the given question. ඔය වගේ ගොඩාක් reasons නිසා they are hesitant to speak. ඉතින් එතකොට වෙන්නේ මෙතනදී අපිට අර desired score එකට reach වෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඇති අපේ මේ IELTS exam එකේ writing module එක ගත්තම parts දෙකක් තියෙනවා. part 1, part 2 කියලා. So for the part 1 you have to write more than 150 words. And for the part 2, you have to write more than 250 words. අන්න එතකොට ඒ word limitation එකට වඩා අඩුවෙන් ලිව්වම අපිට හම්බෙන score එකත් අඩු වෙනවා. අන්න ඒ වගේම මෙතන speaking එකේ part 2 එකෙත් අපි කතා කරන්න දීලා තියෙන 1 to 2 minutes වලදී ඊට වඩා අඩුවෙන් කතා කරොත් සහ ඊට වඩා වැඩියෙන් කතා කරද්දි අපේ ආන්සර් එකට මාක්ස් අඩු වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම your answer should be somewhere between 1 to 2 minutes. Ideally 1.5 to 2 minutes. ඊළඟ එක තමයි examiner asks follow up questions. Follow up questions කියලා කියන්නේ part 3 එකට. ගොඩක් වෙලාවට ඔය part 3 එක comprised වෙන්නේ part 2 එකට අදාළ sub question sub topic එකකින්ම තමයි. ඒ කියන්නේ අපි part 2 එකේදී කතා කරන එකට related sub topic එකක් තමයි ගොඩක් වෙලාවට follow up question or else part 3 කියන එකේදී අපිට අහන්නේ. හරි. The last point is cue card topics. දැන් මේ cue card topics කිව්වම this varies. You know, ඒ කියන්නේ අපිට කියන්න බෑ specifically අපේ මේ වගේම questions අහනවා මේවමයි අහන්නේ මේ topicsමයි එන්නේ කියන්න බෑ. මොකද දැන් ගොඩක් exam එකට තියෙන popularity එකයි එතකොට exam එකට face කරන candidatesලා ගානත් එක්ක ඒගොල්ලෝ exam එකේ ඇත්තටම complexity එක වැඩි කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට specifically කියන්න බෑ මේ cue card topics තමයි අපිට තියෙන්නේ කියලා to be exact. හැබැයි මෙතන මම ඔයාලට පෙන්නන්නම් අපිට frequently use වෙන ඒවා ටිකක් තියෙනවා. ඒ කියන්නේ personal experiences, education and learning, places and travel, people and relationships, technology and media, objects and possessions, time and events. ඔය වගේ topics ඇත්තටම කිව්වොතින් the usually in our academy we provide predictions for each one of our students. අපේ academy එකේ හැම student කෙනෙක්ටම අපි predictions දෙනවා. ඉතින් ඒ predictions වලින් තමයි ඒගොල්ලෝගේ exam එක cater වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට අපි දකින දෙයක් තමයි මේ cue cards ටික ඇත්තටම හරි commonly අපේ හැම monthly renew වෙන මේ predictions වල අපිට දකින්න පුළුවන් ඒවා. ඕගොල්ලන්ට මේකත් අපි එවනවා. අපි ඒ දැනුත් චුට්ටක් බලමු මොනවද මේ questions කියන එක. දැන් මෙතන මේ තියෙනවා personal experiences කිව්වා. When it comes to the personal experience topic, there are like 4 most commonly used one. Describe a time when you helped someone. ඇත්තටම මේ month එකටත් ඔය topic එක තියෙනවා. Describe a difficult decision you made. This one also there for this month. Describe a special day that you remember well. Describe a time when you got lost. That one also there. ඉතින් ඔය වගේ ඕවා හරි commonly repeat වෙනවා over the months. හැබැයි that doesn't assure you that it will be definitely be your cue card. But then again, these are the most frequently repeated ones in throughout the year. When it comes to the education and learning, describe a useful skill you learned. Describe a course or class you enjoyed. අනේ වගේ questions frequently අපෙන් අහනවා. Places and travel ගත්තාම describe a place you would like to visit in the future. ඔය question එක last month prediction files වල ගොඩක් frequently අහුන එකක්. One of our students also received this cue card for her exam as well. Next one is describe a quiet place you enjoy spending time in. Describe a city you have visited and liked. දැන් ඕකෙම අනිත් පැත්තට අහනවා සමහරවල් describe a city you have visited and disliked. ඔන්න ඔය විදිහට same question can alter a little bit and deliver to you. ඊළඟට තියෙනවා
people and relationships. එතනදී describe a person you admire, describe a friend from your childhood. ඔය questions දැන් ඔයගොල්ලෝ ඇත්තටම කලින් exam එක repeat වෙලා තියෙන කෙනෙක් නම් නැත්නම් exam එක ළඟදී කරන්න ඉන්න හින්දා thoroughly මේ දේවල් refer කරන කෙනෙක් නම් ඔයාලා නිතරම දකින්න ඇති මේ questions. අනිත් එක තමයි මේ questions අහන්නෙත් ගොඩක් අඩුවේ. මොකද මේවා repeat වෙලා දැන් students ලට ගොඩක් මේවා familiar වෙලා තියෙන්නේ. ඒ වුණාට අපිට මේවා drop කරන්නත් බෑ එහෙමයි කියලා. But then again, idea එකක් තියාගන්න එක හොඳයි because you can be one of the students who are getting one of these cue cards. We never know. Next one is the technology and media. Describe an app or website you often use. Describe a piece of technology you find useful. The second cue card has been there in the list since like 2-3 years now. ඒක ඇත්තටම දැන් අවුරුදු 2-3ක් තිස්සෙම cue cards වලට අපේ list වලට හැම මාසෙකම එන prediction එකක්. ඇත්තටම කියනවා නම් මේ predictions දැන් මේ අවුරුද්ද ගත්තම ගිය අවුරුද්දත් එක්ක comparatively prediction set එකක්ම අයින් වෙලා set එකක්ම add වෙනවා. හැබැයි දැන් next year වෙද්දි වෙන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ list එකෙන් combine වෙච්ච list එකක් එක්ක ඊට 2 years back ඒවා ආයසරයක් එනවා. ඇත්තම කියනවා නම් මේ එකම set එකක් circulate වෙන්නේ මොනවාද අලුතෙන් add වෙන්නේ up to like 50 new cue cards තමයි annually. ඊට අමතරව වෙන්නේ අර early මේ years වල මේ කලින් years වල මොනවාද repeat වෙච්ච ඒවාම නැවත add වෙන එක තමයි. හැබැයි ඉතින් ඒක අපිට හරියටම කියන්න බෑ මේ අවුරුද්දේ අර ටිකෙන් එනවා මේ ටිකෙන් එනවා මේ ටිකයින් එනවා කියලා. So it's always good to have a good understanding and track on the predictions for the specific month you are doing your exam. අනිත් එක තමයි objects and possessions. මෙතනදී තියෙනවා describe a gift you gave or received. So in the morning I was doing a class and that student also received this cue card. We were doing a class. එතනදී යත් මේ cue card එක describe කරා. ඉතින් ඒ කියන්නේ මේ month එකටත් මේක තියෙනවා. Like I mentioned මේ cue cards හැම වෙලේම repeat වෙනවා. අනිත් එක තමයි time and events. එතනදී describe a festival or cultural event you enjoyed. Describe a memorable journey or trip. දැන් අද අපිත් ඒ cue card එක discuss කරනවා second එක. අනේ ඔය දැන් මම කිව්වා වගේ ওই විදිහට අපිට cue cards වලට topics තියෙනවා. So දැන් මට මෙතනදී elaborate කරන්න බෑ. හැබැයි during our classes අපි ඔය හැම topic එකක්ම අරගෙන ඕවල්ට අපි දැනගන්න ඕන vocabulary ඊට පස්සේ ඒවා practice කරන විදිහ අපි individually කතා කරනවා. Right. ඊළඟ එක තමයි how to structure your answer. This is very important because you have only 1 minute. You got only 60 seconds. So 60 seconds is not a lot of time for you to start writing a complete answer. That's not something that you can actually do, like I initially mentioned. So මෙතනදී අපිට හොඳ understanding එකක් තියෙන්න ඕන. අපි අපේ answer එක structure කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒතර මෙතනදී අපි බලමු ගොඩක් අයට මේක ගැන ලොකු understanding එකක් නැහැ. මේ answer එක structure කරනවා කියන එක. මම මේක පොඩ්ඩක් මුලින්ම explain කරලා ඉන්නා මේ part එකට එන්න කලින්. ඇත්තටම මේ part 2 එක කියලා කියන්නේ it's all about candidate being able to create a picture in the examiner's mind. ඒ කියන්නේ ඔයා කතා කරද්දී ඔයා candidate විදිහට කතා කරද්දී ඔයාගේ examinerට පුළුවන් වෙන්න ඕන ඔයා ඒ deliver කරන speech එක එයාගේ ඔළුවේ මවා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ pitch එක එයාට ඔළුවේ create වෙන්න ඕන. ඒක තමයි ඔයාගේ target එක. මේ part එක ගත්තාම. මොකද මෙතනදී ඔයා කරන්නේ story telling. Because you got up to 2 minutes to speak. So it's all about storytelling. ඔයාට පුළුවන් වෙනවා ලස්සනට answer එකක් deliver කරන්න. අනිත් එක තමයි ගොඩක් අය මගෙන් students ලා අහන frequent question එක තමයි අපිට මෙතනදී බොරු කියන්න පුළුවන්ද? Whether we can fabricate things. Of course you can. Right. Okay. Sorry. There was a disturbance from one of the participants. All good now. Right. So, yeah. මම මෙතනදී කතා කර හිටියේ අපි මෙතන ඇත්තටම අපිට පුළුවන් වෙන්න ඕන අපේ examiner to create a picture in your examiner's head.
අන්න ඒක කරන්න තමයි අපි බලන්න ඕන. අන්න ඒකෙදි තමයි අපිට මෙතනදී මේ ස්ට්‍රක්චර් එක කියන එක හරිම ඉම්පෝටන්ට් වෙන්නේ. අපි මෙතනදී නිකන් ඒ කියන්නේ දැන් එකම දේ රිපීට් කරනවා නම් නැත්නම් අපි පටන් අරගත්තේ for an example let's say you started talking about your mother but you are also talking about your father. අර ඒ වගේ ආන්සර් එක unorganized වුණාම ඔය reasons නිසා අපේ ආන්සර් එක ලස්සනට අපිට ඩිලිවර් කරගන්න ප්‍රසන්ට් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාට හරි අවධානයෙන් ඉන්න ඕන මේ ස්ට්‍රක්චර් එක කොහොමද අපි හරියට දීලා තියෙන ටයිම් එකත් එක්ක මේ ස්ට්‍රක්චර් එකට අදාළව අපේ ආන්සර් එක යුටිලයිස් කරගන්නේ කියලා. මේ මෙතන දැන් parts 3යි තියෙන්නේ. අපි බලමු parts 3 මොනවාද කියලා. First one is your introduction where you paraphrase the question. ඊළඟට තියෙනවා main body, cover all points in the cue card. Lastly, you have your conclusion where you summarize or give a personal opinion. අපි දැන් බලමු cue cards දෙකක් අරගෙන කොහොමද මේ ආන්සර් එක අපි ලස්සනට හදන්නේ කියලා. දැන් බලන්න මේ පළවෙනි cue card එක අපි ඩිස්කස් කරනවා. මෙතන තියෙනවා describe a journey example by car, plane, boat that you remember well. And now they have given us the bullet points. මෙතන ඇත්තටම තියෙන plus point එක තමයි දැන් part 1 එකයි 3 එකයි ගත්තම ඇත්තටම අපිට idea එකක් නැහැනේ. අපි මොනවාද කතා කරන්න ඕනේ කියන එක අපිම හිතලානේ කතා කරන්න ඕන. හැබැයි මෙතනදී අපිට opportunity එකක් තියෙනවා. ඒගොල්ලෝ අපිට bullet points දීලා තියෙන නිසා මොනවාද කතා කරන්න ඕන කියලා අපිට හිතන්න දෙයක් නැහැ මොනවාද අපි කියන්න ඕනේ කියන එක. අපේ පැත්තෙන් වෙන්න ඕන දේ තමයි මේ දීලා තියෙන bullet points වල දීලා තියෙන questions වලට අදාළව අපේ answer එක organize කරගන්න එක. අනිත් එක තමයි you can always add outside points in order to make your answer creative. But make sure that you do not miss any of the bullet points in the cue card itself. කොයි වෙලේකවත් කොච්චර outside දේවල් add කරත් මතක තියාගන්න මේ cue card එකේ තියෙන bullet points වලට අපි answer එක miss කරන්නේ නැතුව හැම question එකක්ම අපි address කරන්න ඕන. Okay, give me a second. I'll have some water and be back. Right. Okay. Thank you. So we'll begin now. In here, so it says you should say where you went. කොහෙද අපි ගියේ? කොහෙද ගියේ කියලා අහනවා. How you travel? කොහොමද ගියේ? ඒ කියන්නේ car එකේද, plane එකේද, boat එකේද අන්න ඒ වගේ. ඊළඟට why you went on that journey. අයියෝ ආයේ journey එකේ ගමන ගියේ. Give me a second. Yeah, okay. Next one is and explain why you remember this journey well. ඔයා explain කරන්න ඕන ඔයාට මේ journey එක හොඳින් මතක තිබුණේ කොහොමද කියන එක. අපි බලමු මේ answer එක read out කරලා ඒගොල්ලෝ අපිට answer එක present කරන විදිය කොහොමද අපිට මේකෙන් ඉගෙන ගන්නත් පුළුවන් දේවල් මොනවාද කියන එක. මම මේක පටන් ගන්න කලින් තව පොඩි දේවල් ටිකක් කියන්නම්. ගොඩක් වෙලාට අපි මේ answers කියද්දී අපේ students ලා අතින් දැන් මේක අපි තව ඉස්සරහටත් කතා කරනවා. මම දැනුත් මතක් කරන්නම් ඒක. ගොඩක් වෙලාට මේ pronunciation mistakes කරනවා. එහෙමත් නැත්නම් irrelevant words use කරනවා. ඉතින් ඒ වගේ mistakes අපි කරන්න හොඳ නැහැ. හැම වෙලේම අපි use කරන්න ඕන අපිට pronunciation confident ඇතුව කතා කරන්න පුළුවන් pronounce කරන්න පුළුවන් words සහ අපි meaning එක දන්න words තමයි අපි use කරන්න ඕන. Understood? Right, okay. I'll read out the cue card to you all now. I love to travel and explore new places, and I have had several memorable journeys in my life. One journey that I particularly remember well is a road trip that I took with my friends from college to a nearby hill station. දැන් ඔතනදී දැන් බලන්න ඒගොල්ලෝ ආන්සර් එක ඩිලිවර් කරලා තියෙන විදිය හරි වෙනස්. මම දැකලා තියෙනවා commonly අපේ candidates ලා මෙහෙ කරන ලොකු වැරද්දක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා today I'm going to talk about the topic that has been given to me. My topic is they always initiate their conversation in that way. Don't ever do that mistake. ඒක කරන්න එපා. ඒකට හේතුව තමයි ඔයාගේ examiner already දන්නම ඔයාට දීලා තියෙන cue card එක මොකක්ද කියන එක. ආයේ අපි යාලට කියන්න ඕනේ අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. අපි cue card එකෙන්ම extract කරලා මෙන්න මේ විදිහට අපි cue card එක පටන් ගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම විදිහ. ඊළඟට තියෙනවා the journey started from my hometown and we traveled by car. We drove through winding roads and scenic landscapes to reach the hill station, which was located around 200 kilometers away from our city.
We were riding in a BMW car that we hired for the journey. දැන් බලන්න එක කියවද්දී there aren't much difficult words. අපිට කියවලා තේරුම් ගන්න බැරි අමාරු words දීලා නැහැ. හැබැයි මේකෙන් අපිට පිච් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් අපිට මේක කියවම තියෙන ගෙදර ඉඳන් යන්න පටන් අරගෙන කා එකක ගිහිල්ලා තියෙන්නේ. වයින්ඩින් රෝඩ්ස් වල ගිහිලා තියෙන වයින්ඩින් රෝඩ්ස් කියලා කියන වංගු සහිත පාරවල්. වයින්ඩින් රෝඩ්ස් වල සීනික් ලෑන්ඩ්ස්කේප් කියලා කියන ලස්සන සීනරිස් ලස්සනට යන අතරමඟ දේවල් පේන හිල් ස්ටේෂන් කඳු අතරින් කිලෝමීටර් 200ක් විතර සිටි එකේ ඉඳලා එහාට තියෙන BMW එක ගිය ගමනක්. අන්න එතකොට ඔයා එක්සෑම් එකට මේ විදිහට ඔයාගේ ආන්සර් එක ඩිලිවර් කරද්දී ඔයාගේ එක්සෑම් එකට පුළුවන් වෙනවා එයාගේ ඔළුවේ ඉමේජ් එක ලස්සනට ක්‍රියේට් කරගන්න. ඊළඟ එක තමයි we plan this trip as a short break from our college studies and to unwind and relax amidst the beautiful natural surroundings. We were all excited about the trip and looked forward to experiencing the charm and tranquility of the hill station. අපි කතා කරන්නේ why you went on that journey කියන part එකට. එතනදී යාලා කියලා තියෙනවා. එතනදී ආන්සර් අපිට දීලා තියෙනවා. මොනවාද මේ trip එක අපි plan කරන්න හේතුව තමයි මේ college එකේ තියෙන studies වලින් යාලා study කරන ගමන් ඉන්න කට්ටියක් නිසා ඒකෙන් පොඩි escape එකක් විදිහට short break එකක් විදිහට තමයි පොඩ්ඩක් relax වෙලා reset වෙලා ආයසරයක් එන්න බලාගෙන තමයි ඒගොල්ලෝ මේ ගමන plan කරලා තියෙන්නේ. අනිත් එක තමයි hill country side එකට ගියාම ගොඩක් වෙලාට ඒ තියෙන scenic views එක ඒ weather එකත් එක්ක ඒ vibe එකත් එක්ක ඒගොල්ලන්ට relax වෙන්න reset වෙන්න තියෙන opportunity එක ගොඩක් වැඩි. Lastly, අර explain why you remember this journey well. එතනදී වෙන්නේ conclusion part එක අපේ summary එක අනේක තමයි මෙතනදී යන්නේ. අපි බලමු මේක කොහොමද deliver කරලා තියෙන්නේ කියලා. I remember this journey well because it was one of the most fun-filled and adventurous trips in my life. The drive through the scenic roads was breathtaking, and we were able to witness some of the most picturesque views of the mountains, valleys, and forests. The weather was perfect with clear blue skies and a cool breeze blowing, making the journey all the more enjoyable. We also had a great time chatting, singing, and playing games in the car, which added to the fun of the journey. Right. දැන් බලන්න මේ ආන්සර් එකේ ඔයගොල්ලෝ හැමෝටම ගත්තොතින් majority of you can read and understand this. ඔයගොල්ලෝ ගොඩක් අයට මේක කියවුව ගමන් තේරුම් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි this is in simple English. මෙතනදී අපිට complicated English phrases use වෙලා නැහැ, idioms use වෙලා නැහැ. මං කියන්නේ ඒවා use කරන එක වැරදි කියලා නෙමෙයි. හැබැයි අපි හැම වෙලේම මේ වගේ දේවල් use කරද්දී good understanding එකක් තියෙන්න ඕන. අපි කතා කරන දෙයට relevant අපි ඒ use කරන terms කියන එක. මොකද මම ගොඩක් අයට students ලා දැකලා තියෙන දෙයක් තමයි they try to deliver something with lot of complicated terms, but something you need to understand as someone who is planning to sit for this exam is you are not getting marks for using any sort of complicated terms unless they are relevant to the topic that you are speaking and talking to. ඒක නිසා හැම වෙලේම ඔයාලට confidence තියෙන words, phrases, idioms ඒ හැම දෙයක්ම ඒ විදිහට use කරන්න පුරුදු වෙන්න. Right, okay. අපි ඊළඟ point එකට යමු. මෙතනදී තියෙන්නේ tips for effective speaking. Right. දැන් අපි බලමු කොහොමද අපි මේ speaking එකට අදාළව මේ අපේ speaking එක strengthen කරගන්න අපිට තියෙන tips මොනවාද කියලා බලමු. පළවෙනි එක තමයි the first one is use a range of vocabulary and grammar. දැන් මෙතනදී මේ grammar කියන එක අපි හැමෝටම තියෙන ලොකු issue එකක්. හැමෝම struggle කරන. අපි පොඩි කාලේ ඉඳලා grammar ඉගෙන ගන්නවා. අපි school years වලදී schooling times වලදී ඊට පස්සේ අපි university college යද්දී ඊට පස්සේ even during our jobs අපි ඔය හැම තැනකදීම මේ grammar කියන එකත් එක්ක connection එකක් තියෙනවා. school යද්දී exams වලට ඊට පස්සේ අපි higher studies කරන්න ගියාම එතන තියෙනවා assignments presentations කරන්න. අපි ඊට පස්සේ office එකකට ගියාට පස්සේ එතන අපිට emails and letters වලට ඔය හැම දෙයකදීම මේ grammar කියන එක අපිට ගොඩක් frequently use වෙනවා. ඉතින් එතකොට මෙතන මේ grammar කියන part එක හරිම vital මේ මුළු exam එකටම ඇත්තටම. ඉතින් ඒක නිසා අපේ Sense Student Academy එකේදී අපි අපේ class වලට join වෙන හැමෝටම complete self study grammar
course එකක් දෙනවා free of charge. ඉතින් ඒකෙන් පුළුවන් වෙනවා ඔයගොල්ලෝ මොන module එකට prepare වුණත් ඒ module එකට prepare වෙන ගමන් ඔයගොල්ලන්ට තියෙන හැම grammar අඩුපාඩුවක්ම හදා ගන්න. මොකද මේ exam එකේ grammar කියන එක හරිම important. අනිත් එක තමයි මේ vocabulary කියන එකත් ගොඩක් important. vocabulary කියන්නේ අපි දන්න වචන. අපි කොච්චර වචන ප්‍රමාණයක් අපිට පුළුවන්ද කියන එක. ඉතින් අපි දන්න වචන ඇත්තටම. ඉතින් එතනදී වුණත් අපි ගොඩක් වෙලාවට අපිට exposure එක නැති නිසා තමයි මේ vocabulary කියන එක improve වෙන්නේ නැත්තේ ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා තමයි අපි මේ දේවල් මුලින්ම address කරන්න ඕන. අපි ඇත්තටම කතා කරන්න මේ speaking part එක පටන් ගන්න කලින් හරියට. ඊළඟ එක තමයි use linking words for coherence. Coherence කියන්නේ මොකද්ද? What does it mean by coherence? Coherence means the flow of your answer. Like I mentioned to you previously, මම කලින් ඔය point එක address කරා. මම කලින් කිව්වා අපේ answer එකට flow එකක් තියෙනවා. අපේ examiner ට ඔළුවේ මැවෙන්න ඕන pitch එකක් මෙයා මේක තමයි මේ කියන්නේ කියන එක. එහෙම අපිට ability එකක් නැත්නම් අපේ answer එක deliver කරද්දී ඒ coherence, ඒ flow එක දෙන්න එතනදී අපිට ඕන කරන decide score එක ගන්න අපිට ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඔය flow එකට අපිට ගොඩක් වෙලාට useful වෙනවා මේ linking words කියන ඒවා. අපි කිහිපයක් බලමු. We'll look into a couple of linking words. As you can see, I have added here, adding ideas, giving examples, giving opinions, explaining reasons. අපි බලමු මේ වගේ ඒවාට කොහොමද අපි කරන්නේ කියලා. Adding ideas කියලා කියන්නේ අපිට තව කරුණු, තව ideas එකතු කරන්න අපිට මොනවද use කරන්න පුළුවන් words කියලා. Words and phrases. Moreover, in addition, what's more, also, besides that. අන්න ඔය වගේ terms අපිට use කරන්න පුළුවන්. ඊළඟ එක තමයි giving example. අපිට මොකක් හරි උදාහරණයක් දෙන්න ඕන නම් අපි කතා කරද්දී for example, for instance, such as, like, to illustrate ඔය වගේ ඒවා use කරන්න පුළුවන්. මම තව පොඩි දෙයක් ඔතන add කරන්නම්. ඔය for example කියන එක ගොඩක් අය ලියනවා for an example කියලා. මොකද අපි ඔක කතා කරද්දී for an example කියන්නේ for example කියලා කියන්නේ නැහැනේ. එතකොට අපි හිතනවා ඕක මැද අර an එක තියෙනවා කියලා. an එක නැහැ. ඔතන තියෙන for example කියද්දී for සහ example කියන words දෙක විතරයි. ඔතනදී අර an එක නැහැ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා writings වලදීත් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඒ mistake එක කරනවා. ඉතින් ඒක මතක තියාගන්න. ඒ an කියන part එක නැහැ කියලා. ඊළඟ එක තමයි give opinion. ඔයාලට ඔයාලගේ idea එක, ඔයාලගේ perception එක දෙන්න ඕන නම් මොනවද use කරන්න ඕන කියලා අපි බලමු. Next one is in giving opinions. අපි බලමු මොනවද තියෙන points කියලා. I believe, in my opinion, I think that, from my point of view, as far as I'm concerned, ඔය වගේ terms use කරන්න පුළුවන්. ඇත්තටම මේ terms අපිට මේ linking words කියන දේවල් speaking එකට විතරක් නෙමෙයි අපේ writing part 2. ඒ කියන්නේ අපේ essay question එකටත් අපිට ගොඩාක් useful වෙනවා. last එක තමයි explaining reasons. මොන හරි හේතු මොන හරි දේවල් අපි මොන හරි හේතු ඉදිරිපත් කරද්දී ඒක explain කරද්දී අපිට use කරන්න පුළුවන් because, since, as, that's why, due to වගේ terms. අනිත් එක තමයි මේ linking words use කරද්දී පොඩි advantages ටිකක් තියෙනවා. අපේ පළවෙනිම එක තමයි improves coherence. ඒ කියන්නේ අපේ answer එකේ clarity එක, අපේ answer එකේ flow එක ගොඩක් improve කරනවා. අනිත් එක තමයි it adds a good structure for your answer. අපේ answer එකට ලස්සන structure එකක් දෙනවා. මොකද මේ ඇත්තටම මේ linking words වලින් වෙන්නේ buying time වගේ. ඒ කියන්නේ අපි ඔය linking word එකක් use කරද්දී අපිට mind එකේ පොඩි time එකක් තියෙනවා ටක් ගාලා ඊළඟ point එක ඒකට add කරගන්න. Understood? ඉතින් ඒක නිසා ඇත්තටම it acts as a tool that actually gives you a opportunity to buy time while you're speaking. අනිත් එක තමයි ඒකෙන් අපිට අපේ examiner convince වෙනවා that we are like confident in our speech and that also we have higher level of English speaking ability. අන්න ඒ වගේ දේවල් convince වෙනවා අපේ examiner ට. Right. අපි ඊළඟ එක බලමු දැන් common mistakes to avoid. ඇත්තටම දැන් මම මෙතනදී අරන් තියෙන මේ mistakes ටික කියන්නේ over the years that I have been in this field. මම දැන් මේ IELTS කියන exam එක කරන්න පටන් අරගෙන අවුරුදු 5කට වඩා කාලයක් වෙනවා. ඇත්තටම කියනවා 2019 වගේ ඉඳලා කරන්නේ. එතකොට මේ කාලේ පුරාවටම
මම ගොඩක් ඉන්ඩිවිජුවල් ස්පීකින් ක්ලාසස් කරන කෙනෙක්. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාට ස්ටුඩන්ට්ස්ලා තනියම රීඩින් එකයි ලිසනින් එකයි කරගන්නවා මොක් පේපර්ස්. ඊට පස්සේ අපිට YouTube එකේ තියෙනවා ගොඩක් channels වල explanations එක කියනවා, Cambridge books තියෙනවා. ඉතින් ඕවලින් බලලා ගොඩක් වෙලාට ලිසනින් එකයි රීඩින් එකයි ගොඩක් අය කරගන්නවා. හැබැයි ගොඩක් අයට තනියම කරගන්න බැහැ සහ කරගන්න ඇත්තටම අමාරුයි ස්පීකින් and රයිටින් කියන පාර්ට්ස් දෙකම. පළවෙනි හේතුව තමයි ඔයාට බෑ ඔයාව ඉවැලුවේට් කරගන්න. ඉතින් ඔය හේතුව තමයි පළවෙනිම හේතුව. ඉතින් ඔය වගේ තව ගොඩක් රීසන්ස් තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද මේ අපි කරන මිස්ටේක් සහ අපි ඒවා අවොයිඩ් කරගන්නේ කොහොමද කියන එක. Speaking too briefly or going off topic. මම මේක මුලදීම කතා කරපු පොයින්ට් එකක්. හොඳට මතක තියාගන්න ඕන අපි අද ફોකස් කරන්නේ IELTS speaking part 2 කියන එක විතරයි. එතකොට මෙතනදී මම කලින් කිව්වා වගේ අපේ ස්පීච් එක අනිවාර්යයෙන්ම අපි ඩිලිවර් කරන්න ඕන at least 1 to 2 minutes. Ideally 1.5 to 2 minutes. එතකොට මෙතනදී අපි ඊට වඩා අඩුවෙන් කතා කරනවා කියන්නේ අපේ examiner automatically convince වෙනවා we are not confident enough to deliver a good answer and we don't have enough points. We don't have enough vocabulary, grammar, linking words, ideas to ourselves in order to give out a good answer. අනිත් එක තමයි going off topic. ඕකත් මම address කරා. For an example හිතන්නකෝ උතනදී අපිට කතා කරන්න කියලා කියන්නේ regarding your mother නම් if you are talking about your brother, your sister and your father a lot as well, that is you are going off topic because it is about your mother, not any other family member. Next one is repeating the same words instead of using synonyms. What are synonyms? Synonyms කියලා කියන්නේ සමාන පදවලට. ඇත්තටම මේ ප්‍රශ්නේ අපිට තියෙනවා අපේ writing එකෙත් තියෙනවා. සමහර විට ඔයගොල්ලෝ already දන්නේ නැති මම මේ point එකත් add කරන්නම් මෙතනදී ඔයගොල්ලන්ට ඒක useful වෙන නිසා අපි මේ exam එකේ writing and speaking එකේදී පුළුවන් තරම් කරන්න ඕන දෙයක් තමයි එකම වචනේ හරි එකම phrase එක හරි use කරන එක අඩු කරන එක. මොකද repetition කියලා එකක් තියෙනවා. ඔය repetition කියන part එකට මේ exam එකේදී අපේ ලකුණු කැපෙනවා. ඉතින් අපි එතනදී බලන්න ඕන අපේ synonyms. අපි ඊට අදාළව සමාන තේරුමක් තියෙන වචන වැඩිපුර පාවිච්චි කරන්න. ඊළඟ එක තමයි speaking in a monotone voice. monotone එකක් කියලා කියන්නේ එකම pace එකක අපේ voice එක තියෙන. ඒ කියන්නේ අපේ voice එකට frequency එකක් නැහැ. ඒ කියන්නේ voice එක vary වෙන්නේ නැහැ. එක එක ranges වලට යන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ඉන්න බයට හිමීට කියාගෙන යනවා. නැත්නම් සමහරු තියෙන stress එකට high එකෙන් කියාගෙන යනවා. එහෙම නැතුව අපිට අපේ answer එක ලස්සනට flow එකකට කතා කරනවා නම් that is going to give you a lot of marks. Last one is not utilizing the 1 minute preparation time effectively. අපි මේක already කතා කරපු point එකක්. ඇත්තටම මම කලිනුත් මේක පැහැදිලි කරා මේ 1 minute වලදී ගොඩක් ස්ටුඩන්ට්ස්ලා තියෙන බයට ස්ට්‍රෙස් එකට මුළු ආන්සර් එකක්ම ලියන්න try කරන එකෙන් වෙන්නේ ඒගොල්ලන්ට ඇත්තටම හොඳ ආන්සර් එකක් ඩිලිවර් කරන්න බැරි වෙන එක. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි කලින් කිව්වා වගේ 1 minute preparation time එකේදී අපි bullet points වලට අදාළව කොහොමද අපේ ආන්සර් එක arrange කරගන්න කියලා point form එකෙන් jot down කරගන්න එක. අපේ classes වලදී අපි මේ දේවල් තව elaborate කරනවා. එතනදී අපි ගොඩක් වෙලාවට ඇත්තටම individually අරගෙන අපි discuss කරනවා කොහොමද මේ දේවල් හදාගන්නේ කියන එක. මොකද ඒක කරන්න ඕන individually. ඒක නිසා තමයි අපි individual classes කරන්නේ. මොකද එක එක්කෙනාගේ තියෙන අඩුපාඩු, ඒගොල්ලන්ට තියෙන challenges වෙනස්. එතකොට ඒවා එක තමයි අපි classroom එකේදී මේ හැම එකක්ම වෙනම individually address වෙන්නේ. හැබැයි දැන් අපි මෙතනදී කතා කරන්නේ in general අපිට තියෙන challenges සහ ඒවා overcome කරගන්න විදිහ. හරි. අපි බලමු ඊළඟ එක. ඇත්තටම මේක තමයි last slide එක අපේ මේ discussion එකේ අද තියෙනවා. Effective practice tips and strategies. අපි බලමු කොහොමද අපි මෙතනදී හරියට මේ exam එකේ මේ part 2 එක practice කරගන්නේ කියලා. ඇත්තටම මම කලින් කිව්වා වගේම මේ වෙබින එකට හේතුව තමයි ඕගොල්ලෝ දැනට already අපේ academy එක follow කරන අය නම් scores දැකලා තියෙනවා. ඔයාලා දැකලා තියෙයි අපේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා 8.5. ඒ වගේ scores speaking එකට ගන්න. අනිත් එක තමයි අපේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම අනිවාර්යයෙන්ම අපි discuss කරන predictions තමයි exam එකට එන්නේ. ඉතින් ඒගොල්ලන්ට හරි ලේසි. එතකොට exam එකේදී confidently face කරලා ඒ ඕන කරන score එක ගන්න. ඉතින් එතකොට අපි බලමු මෙතනදී අපි මේ practice strategies and මේ practice tips and strategies මොනවාද අපිට use කරන්න පුළුවන් කියන එක. පළවෙනි එක තමයි use a time to simulate real test conditions. ඒ කියන්නේ අපිට time එකක් පාවිච්චි කරලා. ඇත්තටම මේක අපි speaking එකට විතරක් නෙමෙයි මම recommend කරන අපේ students ලට
හැම මොඩියුල් එකක් කරද්දිම ටයිම් එකක් තියලා ඒ දීලා තියෙන අපිට දීලා තියෙන ටයිම් එකේදී වැඩේ කරන්න කියලා. අන්න ඒකෙන් අපිට ඇත්තටම පුළුවන් වෙනවා අපේ ටයිම් මැනේජ්මන්ට් කියන එක ගොඩක් හදාගන්න. මොකද මම ගොඩක් වෙලාට දකින්න දෙයක් තමයි සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. එසේ රයිටින් එක ගත්තම හොඳට ලියනවා. ඒගොල්ලෝ ගොඩාක් ලියනවා. ඉතින් ලියද්දි ඒගොල්ලන්ට දීලා තියෙන ටයිම් එක මදි. එතකොට මොකද වෙන්නේ? කොච්චර හොඳට ඒගොල්ලෝ ආන්සර් එක ලිව්වත් ඒගොල්ලෝ ලියන ආන්සර් එක ඒ දීලා තියෙන ටයිම් එකේදී ලස්සනට ස්ට්‍රක්චර් කරේ නැත්තම් මාක්ස් හම්බෙන්නේ නැහැ. අනේ ඒ දෙයම තමයි මේ එක්සෑම් එකේ වෙන්නේ. ඔයාගේ ආන්සර් කොච්චර ක්‍රියේටිව් වුණත්, කොච්චර රෙලෙවන්ට් වුණත්, කොච්චර ඔයා ලස්සනට ඔයාගේ වොකැබියුලරි ටික ලස්සනට ග්‍රැමර් ටික හරියට ඕගනයිස් කරන් තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. දීලා තියෙන ටයිම් එකේදී ලස්සනට ඔයාගේ ආන්සර් එක ඔයා ප්‍රසන්ට් කරගත්තේ නැත්තම්. ඊළඟ එක තමයි record yourself and review your responses. This is something I believe in. This part, this point. මේක හැමෝටම even if you join our classes you will encounter this. මේක තමයි key එක. මේ ඇත්තටම මේ point එක මාරේ important. අපි කියන එක අපි රෙකෝඩ් කරාම අපිට ඇහෙද්දි අපිට පුළුවන් දැනගන්න අපි කොච්චර අඩුපාඩු කරාද සමහර තැන්වලට අපිට හිතන්න පුළුවන් ඒ දේ අපිට එකතු කරන්න තිබේ ඒ දේ අපිට නැති කර මේ එකතු කරන්න තිබ්බා ඒ දේ වෙනස් කරන්න තිබ්බා ඒ දේ අයින් කරලා අපිට මේ විදිහට කතා කරන්න තිබ්බා අන්න ඒ වගේ ඔයාටම ඔයාව රිවිව් කරගන්න පුළුවන් ඔයා රෙකෝඩ් කරපම ඔයාගේ ආන්සර් එක අන්න ඒක නිසා ඒක හොඳ ටිප් එකක් මේක ඇත්තටම යුනිවර්සලි යූස් කරන ටිප් එකක් තමයි මේ රෙකෝඩ් ඇන්ඩ් රිවිව් කියන පාර්ට් එක ඒක ඔයාලා අපි ගාවට මම ගාවට නෙමෙයි කා ගාවට ක්ලාස් ගියත් අනිවාර්යයෙන්ම මේ Q කාඩ් එකකට ප්‍රැක්ටිස් කරද්දී අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔය රෙකෝඩ් ඇන්ඩ් රිවිව් කියන එක ලාස්ට් එක තමයි practice with a tutor partner. ඉතින් ඔතනදී ඇත්තටම benefit එක තියෙන්නේ කවුරු හරි tutor කෙනෙක් එක්ක ස්පෙෂලි ටියුටර් කෙනෙක් එක්ක ප්‍රැක්ටිස් කරද්දී තියෙන එක තමයි ඒගොල්ලන්ට exam experience එක තියෙනවා. For an example, the now I am someone who has been trained at the British Council of Sri Lanka as a IELTS examiner. So මම එතනදී ඉගෙනගෙන තියෙනවා අපි මේ exam එකට අදාළව කොහොමද අපි ලකුණු දෙන්නේ කොහොමද අපේ ස්ටුඩන්ට්ස් ලාගේ ලකුණු අඩු වෙන්නේ ලකුණු වැඩි වෙන්නේ ඔය හැම දෙයක්ම අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් ඕගොල්ලන්ට කියලා දෙන්න ඔයාලා කතා කරද්දී ඔයාලගේ තියෙන අඩුපාඩුත් එක්ක ඔයාට මොනවාද එක්සෑම් එකේ තියෙන benefits and drawbacks කියන එක අපි ඩිස්කස් කරනවා. අනිත් එක තමයි partner කෙනෙක්. For an example could be like a like a family member, a friend of yours අර ඒ වගේ එකතු වෙලා someone you feel much more comfortable with. එතකොට ඒ වගේ කෙනෙක් එක්ක කතා කරද්දී ඔයාලට තව ඔයාලගේ අර you can be yourself around them නේ. එතකොට ඒකෙන් ඔයාගේ confidence level එකත් ගොඩක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කොයි වෙලේකවත් කිසිම කෙනෙක් කරන්න හොඳ නැති දෙයක් තමයි තනියම ප්‍රැක්ටිස් කරන එක. එහෙමත් නැත්නම් YouTube එකේ වගේ කවුරු හරි Q card එකක් දාගෙන එක්ස්ප්ලেইন කරන එක බලාගෙන ඉඳලා අපිට කවදාවත් කතා කරන්න බෑ. අපිට කතා කරන්න නම් we have to start speaking and this is the right way to do it as well. Right, okay. So that's pretty much about it. මෙතනදී මේ ටික තමයි අපි කතා කරගන්න තියෙන්නේ. මම මෙතන ඇත්තටම තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් pages 11කින් compressed වෙලා තියෙන මේ and June prediction file එකක් ඕගොල්ලන්ට මේකත් ලැබෙනවා ඕගොල්ලන්ගේ email එකට අද webinar එකෙන් පස්සේ ඊට අමතරව මේ slide 2 එකේදී අපි discuss කරපු Q card topics උත් එවනවා ඊට අමතරව මේ linking words උත් ඒ ටික attach වෙනවා ওই ටික ඔක්කොම ඕගොල්ලන්ට attach වෙනවා ඕගොල්ලන්ගේ email එකට recording එක ඕන අයට personally request කරන්න පුළුවන් therefore we can give you access to the recording as well lastly අපි මේ ටිකේ පොඩි ප්‍රොමෝෂන් එකක් යනවා ක්ලාසස් වල. ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ලයිඩ් එකක් මම දාලා තියෙනවා මෙතන. අපේ ක්ලාසස් ඔක්කොම හැම මොඩියුල් එකකටම යන්නේ ඔන්ලයින් ඉන්ඩිවිජුවල් ක්ලාසස් විදිහට Zoom එක හරහා. එතකොට දැන් ලංකාවේ තියෙන කම්පියුටර් බේස් එක්සෑම් එක විතරයි. අපේ හැම ක්ලාස් රූම් එකකම හැම මොක් පේපර් එකක්ම ඩිස්කස් කරන්නේ කම්පියුටර් බේස් එකට. එතකොට ඔයාලට එක්සෑම් එකේ නේචර් එකටම තමයි ඔයාලා මෙතනදිත් ප්‍රැක්ටිස් වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට එක්සෑම් එකට ගිහලා අලුතෙන් අමුතුවෙන් ඇඩ්ජස්ට් වෙන්න දෙයක් නැහැ. ක්ලාස් රූම් එකේදීම ඔයාලා ප්‍රැක්ටිස් කරන්නේ කම්පියුටර් බේස් එක්සෑම් එකේ ස්ට්‍රක්චර් එකට. මෙතනදී අපේ මේ ටිකේ පොඩි ඔෆර් එකක් යනවා. මෙතන ඕගොල්ලන්ට ඔල්රෙඩි පේනවා ඇති. ක්ලාසස් 5යි යූෂුවලි අපි ස්පීකින් එකට ඔෆර් කරන්නේ මොඩියුල් එක ගත්තම. හැබැයි මේ ටිකේ ඒ ක්ලාසස් 5ට අමතරව තව එක ෆ්‍රී ක්ලාස් එකක් අපි දෙනවා. ඒත් එක්කම අපේ price deduction එකක් වෙලා තියෙනවා for 10,000 rupees. Initially අපේ තිබ්බේ 15,000 rupees. දැන් ඒක අපි 10,000 rupees වලට අපි ඒක ඔයගොල්ලන්ට දෙනවා. හැබැයි මේක තියෙන්නේ මේ month end එක වෙනකන් විතරයි. ඉතින් ඕගොල්ලෝ interested අය ඉන්නවා නම් ඕගොල්ලන්ට මේක grab කරගන්න පුළුවන් අපිට WhatsApp එක through message එකක් දාලා.
ඔයගොල්ලන්ට මොන හරි අහන්න තියෙනවා නම් අපිට දැන් ඩිස්කස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට yeah, so someone has asked, I'm going to do my exam in mid of this month. Of course, could you please give some predictions for speaking? Yeah, අපි speaking එකට predictions අපි already මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට prediction files ටික email එක through හම්බෙනවා. මේ month එකටයි next month එකටයි අදාළව. classes වල interested අය ඉන්නවා නම් you can leave a message to our WhatsApp and get in touch with us. yeah මොන හරි අහන්න තියෙනවා නම් ඔයාලගේ chat box එකේ ඔයගොල්ලන්ට මේ දැන් ඒක මේවා කරන්න පුළුවන්. I'll be here waiting for you to ask any sort of questions that you have to ask. If any one of you have any questions, you can ask. Okay, right. හරි. එහෙනම් that's it. ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේ මේ මොනවාද අපේ අද කරපු වෙබිනා එකේ මොනවාද link මේ recording එක ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒක අපෙන් ඉල්ලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අපිට message එකක් දාලා further details inquire කරන්නත් පුළුවන්. Right then. Thank you everyone for joining with us today. Hope you were able to learn something through the webinar that we conducted today. So if there's anything, don't hesitate. Just reach out to our WhatsApp, our messenger, or through the email as well. We are happy to help you out. And yeah, have a good night, everyone. See you guys soon then. Thank you so much.